ආයිබෝවන් කියලා සාදරෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් බයියා පචෝරිස්. ඉතින් කොහොමද අලුත්ම channel එකක් අලුත්ම විදියකට තමයි කරන් යන්න හිතන්නේ. මේ ආණ්ඩුවට විරුද්ධව මේ ආණ්ඩුවට එරෙහිව නැගී සිටින තමයි හදන්නේ. මොකද මේ රජය මේ ආණ්ඩුව JVP ජෙප්පෝ මාලිමාකාරයෝ පට්ට විදියට බොරු කියනවා. ඕගලන්ට බොරු කිව්වා. දැන් ඒව ඕගලන්ට පෙන්වන්න තමයි යන්නේ. මොනාද බොරු මොනාද ඇරපු කෙබර කිව්ව ලොකුකම් එන්න දාපු දාර ලයින් එක ලොකු සීන් මෙන්න මේවා තමයි අරන් එන්නේ ඔයගලන්ට මේ channel එකෙන් මිස්ටර් බයියා පචෝරිස්. එහෙනම් අපි සෙට් වෙමුද? ආතල් එකක් ගමුද? ෆන් එකක් ගමුද? ෂෙයා කරන්න ඕනේ, ලයික් කරන්න ඕනේ, කමෙන්ට් කරන්න ඕනේ. සුපිරි channel එක තමයි මෙන්න මේක. හරි අපි අරන් ආවා. පළවෙනි දවසේම වීඩියෝ එකක් අරන් ආවා. කෙලිම වීඩියෝ එක බලන ගමන් අපි මේවා ගැන කතා කරමු. මොකද ඕගලන්ට පචය පෙන්වන්න ඕන. ඕගලන්ට දාපු ලොකුකම් සීන් ටික ඔක්කොම පෙන්න තමයි කතා කරන්න ඕනේ. නැත්තම් ඕගලන්ට හිතන්න පුළුවන් අනේ මුන් බොරු කියනවා කියලා. අපි බොරුකාරයෝ වෙනවා අන්තිමට. ඒක නිසා අපි බොරුකාරයෝ වෙන්නේ නැතුව අපි මුංග බොරුකාරයෝ කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි. ඉතින් බලන්නකෝ මේ මුලින්ම දාපු සීන් එක කොහොමද කියලා. පට්ට බොරුකාරයෝ තමයි මේ ආණ්ඩුවේ ඉන්නේ. ඕගොල්ලෝ ඡන්දේ දුන්නේ. ඕගලංග රැවැට්ටුවේ මෙන්න මේ වගේ කාලකන්ණි ජෙප්පෝ සා මේ වගේ උන් තමයි. අපි වීඩියෝ එක බලමු. දැන් විදේශ ඇමතුමා කිව්වනේ ඉන්දියා ශ්‍රී ලංකා UAE අතර මේ පයිප්ලයින් එක ගැන සාකච්ඡාවක් එහෙම උනේ නැහැ කියලා. එතුමා එහෙම කිව්වනම් සාකච්ඡාවක් උනේ නැහැ කියලා නෙමෙයි කිව්වේ. අපේ අවශ්‍යතාවයට විදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳව අපි කටයුතු කරනවා. වැඩිපුර නිෂ්පාදනයක් තිබුණොත් එහෙම අපි අපේ මේ කලාපීය රටවල් අතර බෙදා හදා ගැනීමට අපි එකයි. දැන් එතනක් තියෙන්නේ මම මේ බොහොම සාධාරණ වහන්නේ. එදා බලශක්තියෙන් සම්බන්ධ වීම පිළිබඳව ඉන්දියාව හා ශ්‍රී ලංකාව ප්‍රශ්නයක් ලෙස දුටු ජාතික ජනබල වේගය බලයට ආවට පස්සේ ලෙස බලශක්තියෙන් සම්බන්ධ වීම ප්‍රශ්නයක් විදිහට නොදකින්නේ ඇයි? මේ එදා සම්බන්ධයයි අද සම්බන්ධයයි විදිහට මේ අපි ගන්න ඕනේ. මේ ආණ්ඩුව මේ හිටපු ආණ්ඩුව වැඩ කරන හැටි මේ ආණ්ඩුව වැඩ කරන හැටි. නමුත් දැන් රටවල් දෙක සම්බන්ධ වීමටනේ එතන හැබැයි රටවල් දෙක සම්බන්ධ වීමට නෙමෙයි මූලික විරෝධය තිබුණේ. ඒ කියන්නේ මේ පයිප්ලයින් එක එනවට ජාතික ජනබල වේගයේ ආණ්ඩුව දැන් විරුද්ධත්වයක් නැහැ කියන එකද? නෑ අපි විරුද්ධත්වයක් නැහැ විතරක් නෙමෙයි. අපේ රටේ අවශ්‍යතාවයේ කොහි වෙලාවකවත් පැත්තකට දාලා අපේ තියෙන බල ශක්තිය වෙන කාටවත් දෙන්නේ නැහැ අපි. අපි දෙන්නේ අපිට අතිරික්ත නිෂ්පාදනයක් නම්. මට පේන්න තියෙන දේ ඉන්දියාව බොහොම විශ්වාසයකින් ඉන්නවා මේ පයිප්ලයින් එක සම්බන්ධයෙන් කටයුතු ඉදිරියට යයි කියලා. ඒක අපි කියන්නේ මේ පයිප්ලයින් එක සම්බන්ධයෙන් ගැටලුව විතරක් නෙමෙයි තව බොහෝ දේවල් තියෙනවා. අපි කියන්නේ අපේ රටේ නිෂ්පාදන අපේ රටේ පරිභෝජනයට අපේ රටේ කර්මාන්තයට අපේ රටේ පාරිභෝගිකයට විදුලිය අඩු කරලා විදුලිය අපි කාටවත් දෙන්නේ නැහැ. අපි බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් අපි ඉන්න අදහස හරි පැහැදිලි. කලින් ආණ්ඩුත් එන්නේ ඒ විදිහේ එකඟතාවල හිටියා. ඒක වෙනස් කරගත්ත කියලා කිසිම ලේඛනයකුත් මේ විදිහට අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ හිටියේ ඕකද කියලා අපි දන්නේ නැහැ. ඕනම බොරුවකදී වුණත් ඒක ඇත්තක් කියලා කියන්න ඔබට අයිතිය තියෙනවා. බොරු කියනවා සතියක් ඒ බොරුවම ඒ කට්ටිය ඇත්ත කරනවා තව සතියක්. අනේ මෙහෙමත් ජෙප්පෝනේ උන්ට කන්න ඕන වුණාම ඕනම තැනක සීන් එකක් තියෙනවා. නැත්තම් කන්න බෑ. උන්ට ඕන වුණාම කන්න පුළුවන්. අර කපරගොයා තලගොයා වෙන කේස් එක. උන්ට කන්න බැරි සීන් එක නම් දැන් තලගොයෙක් නම් බෑ ඕක කන්න බෑ ඕක කන්න බෑ ඕක කපරගොයෙක් ඕක කපරගොයෙක්. හැබැයි උන්ට ආවට පස්සේ ඌ තලගොයෙක් වෙනවා. ඉන්දියාවත් එක්ක මොන වගේ ගේම් ප්ලෑන් එකක් ගහන්න ඇද්ද? මොන වගේ ගේම් ප්ලෑන් එකක් ගහන්න ඇද්ද බෝ? දැන්ටවත් ඔහොම සීන් එක යනවනම් එතකොට දැන් අනිත් රජයන් කරනකොට මුන්ට ඒව හිතා ගන්න බෑ. ඇත්තද කරන්නේ බොරුද කරන්නේ වෙන මොන හරි ප්ලෑන් එකක් තියනවාද එන සීන් එක. හැබැයි දැන් මුන් ගහනකොට කිසි ප්ලෑන් එකක් නැහැ. මුන් මාර නිකන් නිකන් අර අහසින් ආපු දෙයියෝ වගේ සෙට් එකක් නේ. දෙවිවරු වගේ සෙට් එකක් මුන්. මුන්ට ආයි වෙන මොකුත් ඕනේ නැහැ. මුන් ඔක්කොම කරන්නේ ඇත්ත. මුන් ඔක්කොම කියන්නේ ඇත්ත. එහෙම තමයි මුන් හිතන් ඉන්නේ. මුන් තමයි මේ ලෝකේ ඉන්න බොරුම පච විද්ද කාලම කන්නි දඩ වැඩ කරපු මහ චරාමචරා මිනිමරු පක්ෂයක්. පක්ෂය එහෙම තමයි කියන්න ඕනේ. පක්ෂයක ඉන්න සත්තු අන්න එහෙමත් කියන්න පුළුවන්. ඒ වගේ පක්ෂයක් තියෙන සත්තු ඉන්න රජයක් බිහි කරපු එකම රට වෙන්නේ නැති මේක. හිතා ගන්න බෑ මේ වගේ උන් එක්කද උඹලා ජීවත් වෙන්නේ කොහොමද කියලා.
අපිට නම් එපා වෙලා තියෙන මුන් අපි කොහොමද ඡන්දේ දුන්නෙත් නෑ මුන්ව ගණන් ගත්තෙත් නෑ මුන්ගේ ඔක්කොම අපි දැනගෙන හිටියේ උඹලට ඒක තේරුම් ගන්න බැරි වුණා ඡන්දේ දුන්නු එව් තාමත් අප්පුඩි ගහන්නේ පට්ට බොරු ඇරලා තාමත් අප්පුඩි ගහනවනේ මම උඹලා ලැජ්ජයි උඹලට ලැජ්ජයි හිතා ගන්න බෑ උඹලට ගහන්න ඕනේ බං උඹලට ගහන්න ඕනේ ඡන්දේ දුන්න උඹලට ගහන්න ඕනේ බං වෙණි උන්ට ගහලා හරියන්නේ නැහැ හරි ඉතින් මෙන්න මේ විදිහේ වැඩසටහන් තමයි ඔයගලන්ට අරගෙන එන්නේ ඡන්දය දෙන්න ඔයගලන්ට පොඩි මයින්ඩ් එක හදන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ මේ වැඩසටහන් ටික ඉතින් නගර සභාව වෙනවා පුංචි ඡන්දයක් එනවා මැයි 6 වෙනිදා තීරණයක් ගන්න ඕනේ අහුවෙච්ච උන්ට ආයි අහුවෙන්න යන්න එපා මුන්ට නම් ඉතින් මේ අහුවෙන්න යන්න එපා මොකද දැන් දන්නවනේ බෑ කියලා කරන්න බෑ කියලා දන්නවා දැන් චොර වෙලා එක තැන චර චුරු වෙලා රීලා ඉන්නේ දැන් ගන්ධස්සාරේ බැරුව ඉන්නේ මුළු රටම ගඳ ගස්සලා තියෙන්නේ ඒ නිසා ආයි උන් වැඩක් නැහැ අර මුන් කිව්වනේ හොරු කියලා ඒ හොරු සෙට් එකවත් ආයි ගෙන්නලා පක්ෂ තුනක් තියෙනවා පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සජපය ඔන්න ඔය පක්ෂ තුනට ඔගොල්ලෝ හිටියනේ කලින් අන්නේ තමන්ගේ අදාළ පක්ෂයට ආයි ඡන්දෙ දීලා ඒගොල්ලන් එළියට අරගෙන කොරුන්ගෙන් හරි වැඩ ටික අපි අරගෙන අපේ පාඩුවේ වැඩ ටික කරලා තියාගෙන රට හදාගමු ඒක තමයි කරන්න ඕනේ මේ වගේ උන්ට ආයි අහුවෙන්න එපා කවදාකවත් කොයිම වෙලාවකවත් හරි එහෙනම් වැඩසටහන අවසන් කරනවා ආයිබෝවන්